31 හෘදයාංගම මීළඟට අපේ පිළිගන්න ලබනවා මේ හෘදයාංගම පිළිගැනීම සුදුවන්නයි. ඒ ආයතනයේ ප්‍රධාන මූලස්ථානයේ තිබෙන්නේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂතුමනි චන්දන විධානපතිරණ මැතිතුමනි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ ආයතනයක් තමයි. නමුත් ඒ ආයතනයේ තියෙනවා එක concept එකක්. ඒක තමයි රටේ ව්‍යාප්ත කරන්න යන්නේ 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන් අපේ ජනාධිපතිතුමා අපේ රටේ මිනිස්සුන්ව සතුටින් තියන්න හදන්නේ. එතකොට ඒකම ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියනවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. පොහොසත් රටක් කරන්න අමාත්‍යාංශ 23ම එක ලහිලහියේ වැඩ කරන අතරේ ඊට සමාන්තරව එතුමා කියනවා රට පොහොසත් වෙනතුරු ඉන්න ඕනේ අපිට සතුටින් ඉන්න. ලෝකේ රටවල් 200 ගාන ගත්තොත් පොහොසත්ම රටවල් 10 සතුටුම රටවල් 10 නෙමෙයි. ඔබ බලන්න Google ගිහිල්ලා පොහොසත්ම රටවල් 10 ඒක පුද්ගල ආදායම වැඩිම රටවල් 10 සතුටින්ම ඉන්න රටවල් 10 නෙමෙයි. එහෙනම් ධනවත් වෙන්න ඕනේ, සල්ලි තියෙන්න ඕනේ, පොහොසත් වෙන්න ඕනේ. පොහොසත්කම කියන්නේ සතුටින් ඉන්න පුළුවන් එක දෙයක් විතරයි. එහෙමනම් අපි සතුටින් ඉන්න අවශ්‍ය දේවල් තියෙනවා. ඒ තමයි අපේ පරිසරය අපිට අවශ්‍ය විදියට ලස්සනට තියෙන්න ඕනේ. අද දින මේ පවත්වන මේ ජාතික වැඩසටහන් සමගාමීව තවත් රෝහල් 32ක මේ ව්‍යාපෘතිය මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් මෙහිදී අපි අද දිනේ අපි සිදු කරන්නේ තවත් එක් පුහුණු වැඩසටහනක් නෙවෙයි. අපි ලබාගත් කුසලතාවයේ සමාජයට නැවත ලබා දෙන දිනයක්.